සුබ දවසක් වේවා. ඉතින් මම අද දවසේ කතා කරන්න හිතුවේ අපි ඩොර් ඩොනට්සින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය විසින් පවත්වාගෙන යන කෙයාගිව පාඨමාලාව සම්බන්ධයෙන් ඔබට යම්කිසි තොරතුරු ටිකක් ලබා දෙන්න. ඉතින් මේ කෙයාගිව පාඨමාලාව අපි ආරම්භ කළේ කාටද කියන කාරණාව මූලින් කියලා කින්නම්. ඒ තමයි ඔබ දන්නවා කෙයාගිවින් කියලා කියන එක මේ වෙද්දී ලෝකේ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙච්ච ජොබ් එකක් බවට පත් වෙලා ඉවරයි. ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා තුනෙන් තුන්වෙනි එක කෙයාගිවින්. ඉතින් ලංකාවෙත් ඒ තත්ත්වය මේ වෙද්දිපත් වෙලා ඉවරයි. ඒකට හේතුව ලංකාවේ වයස්ක ජනගහනය වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් තමන්ට සේවය සලස ගන්න මිනිස්සු බිසි වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමන්ගේ ආදරණීයන්ට සේවය සපයලා ගන්න මේ වගේ කෙයාගිවර්ස්ලා හොය හොය ඉන්න පිරිස වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ලොකු ජොබ් මාකට් එකක් තියෙන දෙයක් තමයි මේ කෙයාගිවින් කියන එක. ඉතින් මේක හරියටම අපි ඉගෙන ගත්තොත් ඔබේ වෘත්තීය කෙයාගිව කෙනෙක් විදියට ප්‍රොෆෙෂනල් කෙයාගිව කෙනෙක් විදියට ඔබේ ඒ කෙයාගිව කියන පාත් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ආයතනයේ විදියට මේ කෙයාගිව පාඨමාලාවක් හරියටම අපි ආරම්භ කරන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මේ ගැන කතා කරොත් කෙයාගිව කෙනෙක් විදියට අපිට වැඩ කරන්න පුළුවන් කාටද? ඔබට හිතෙන්න පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මොනවා හරි දැනුමක් තියෙන කෙනෙක් විතරයි මේක කරන්න පුළුවන්. අනේ නෑ. ඒක වැරදි මතයක්. හිතන්න ඔබ ලිපිකරුවෙක් කියලා. ඔබ ලිපිකරුවෙක් විදියට ඔබ දවසේ සතිය දවස් 5 වැඩ කරනකොට ඔබට අමතර ආදායමක් ගන්න ක්‍රමයක් නැහැ. නමුත් ඔබට අපේ පාඨමාලාව ෆලෝ කරලා තියෙනවා නම් දවස් 5 මේ පාඨමාලාව ෆලෝ කරලා තියෙනවා නම් ඔබට ප්‍රොෆෙෂනල් කෙයාගිවර් කෙනෙක් විදියට පාර්ට් ටයිම් වීකෙන්ඩ් එකේ එහෙම නැත්නම් රැට ඔබට පුළුවන් පාර්ට් ටයිම් earn කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක තමයි ඔබට අමතර ආදායමක් ගන්න තියෙන හොඳම අවස්ථාව කියලා මම හිතන්නේ ඕනම ශාස්ත්‍රයක නියැලලා ඉන්න කෙනෙකුට. මම උදාහරණයක් තමයි ඒ කිව්වේ. ඉතින් මේකෙදි තවත් කාරණාවක් තමයි අපි කෙයාගිවර් කෙනෙක් විදියට වැඩ කරනකොට ගොඩක් අය හිතනවා මේ කෙයාගිවර් කියලා කියන ලෙඩ්ඩු බලා ගන්න කෙනෙක් නෑ. කෙයාගිවර් කියලා කියන්නේ ලෙඩ්ඩු බලා ගන්න කෙනෙක් නෙමෙයි. කෙයාගිවර් කියලා කෙනෙක් කියන්නේ ප්‍රොෆෙෂනල් කෙයාගිවර් කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම එයා ලෙඩෙක් බලා ගන්නවා තමයි. හැබැයි ඒ ලෙඩා තමන්ගේ අම්මා තාත්තා වගේ බලා ගන්නවා. එයාට අවශ්‍ය කරන සියලුම දේවල් ඒ කෙයාගිවර් විසින් සපයනවා. ඉතින් එතකොට මේ කෙයාගිවර් කෙනෙක් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ගන්න නම් එයා දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඉතින් මේ කාරණා ටික අපි හරියටම පෙළගස්සලා අපි උගන්වනවා මේ දේවල් මේ පාඨමාලාව ඇතුළත. පළවෙනිම දේ තමයි කමියුනිකේෂන් කියන එක. පුද්ගලයන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන විශේෂයෙන්ම තමන්ගේ රෝගියා එක්ක. රෝගියා සමහරවිට කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්, සමහරවිට ඩිමෙන්ෂියා රෝගියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කතා නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. කෙයාගිවර් කෙනෙකුට ප්‍රොෆෙෂනල් කෙයාගිවර් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ මේ රෝගියා කතා කරන භාෂාව දැනගන්න. භාෂාව කියන්නේ ඉංග්‍රීසිද දෙමළද සිංහලද කියන එක නෙමෙයි. එයාගේ හැඟීම් තේරුම් ගන්න. එයාට මේ ලාවේ අවශ්‍ය මොකක්ද කියන එක තේරුම් ගන්න. බඩගින්නද එයාගේ කැක්කුමද කියන එක තේරුම් ගන්න පුළුවන් විදිහේ කමියුනිකේෂන් ස්කිල් එකක් අපි ඔයාලට මේ කෝස් එක ඇතුළත ලබා දෙනවා. ඒ වගේම තමයි වයිටල් සයන්ස්. එහෙම කිව්වම එකපාරට තේරෙන්නේ නැහැ. මම දන්නවා. ඉතින් මේ වයිටල් සයන්ස් කියලා කියන්නේ පුද්ගලයාගේ ජීව ලක්ෂණ පරීක්ෂාව, ජෛව ලක්ෂණ පරීක්ෂාව. ජෛව ලක්ෂණ පරීක්ෂාවේදී කියන්නේ ඔබ දැකලා තියෙනවා ප්‍රෙෂර් එක බලන්න, ෂුගර් එකක් බලන්න, පල්ස් රේට් එක හරියට බලන්න මේකේ මොනවා හරි අක්‍රමිකතා එහෙම නැත්නම් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නම් ඒක ඉක්මනටම වෛද්‍යවරයෙක්ට දැනුවත් කරන්න මෙන්න මේ වගේ ස්කිල්ස් අපි ඔයාලට උගන්වනවා. ඒ වගේම තමයි මොඩර්න් ටෙක්නික් අලුතෙන්ම ආපු ටෙක්නික් අපි ඔයාලට උගන්වනවා. patient transferring system මොකද මෙහෙම උගන්වන්න හේතුව සමහර කෙයාගිවර්ස්ලා කෙයාගිවර් කෙනෙක් විදියට වැඩ කරලා අවුරුද්දකට දෙකකට පස්සේ තමන් ලෙඩ වෙනවා. හොඳේ අමාරු ඇවිල්ලා, ධනිස් අමාරු ඇවිල්ලා, අගපත අමාරු ඇවිල්ලා. ඇයි? වැරදි විදියට ප්‍රැක්ටිස් කරලා. ඉතින් මේක හරියටම තමන්ට අමාරුවක් නෙවෙයි, patient අමාරුවක් නෙවෙයි. patientලා බිම වැටෙන්නේ නැතුව patientලාගේ safety එක තියාගෙන කොහොමද හරි විදියටම මේ දේවල් කරන්න කියන එක අපි පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි ප්‍රැක්ටිකලි ඔබට උගන්වනවා. ඒකම වටිනාම කාරණාව තමයි ඔබට හම්බ වෙනවා නොමිලේ ප්‍රථමාධාර පුහුණුවක්. ප්‍රථමාධාර පුහුණුව නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන්. ඒකට වෙනම අවුරුදු 2ක් වළංගු සහතිකයක් අපි ලබා දෙනවා. ඉතින් මේකත් එක්කම මේ සහතිකේ අවුරුදු 2ක් ඔබ දන්න ඕනම කෙයාගිවර් ඕනම ෆස්ට් එයිඩ් එකකදී ප්‍රථමාධාර සහතිකයක් අවුරුදු 2යි වළංගු වෙන්නේ. ඉතින් මේකත් අවුරුදු 2ක් වළංගුයි. ලංකාවේ ඇතුළත ඕනම කෙනෙකුට ප්‍රථමාධාර සහතිකය මේ ඕනම ආයතනයක ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා මේ ප්‍රථමාධාර පුහුණුවෙන් පස්සේ. ඒකම මේ
සියලුම දේවල් අවසානයේ ඔබට තියරි එක්සෑම් එකක් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක TVEC එකේ එහෙම නැත්නම් වෘත්තීය පුහුණු ආයතනයේ ඉන්න එක්සැමිනර් කෙනෙක් ඇවිල්ලා තමයි ඔබට ප්‍රැක්ටිකල් එක්සෑම් එක සහ තියරි එක්සෑම් එකේ ලකුණු එකතු කරලා ඔබේ ඇගයීම සිද්ධ කරන්නේ. එතනින් පස්සේ ඔබට වටිනා සහතිකයක් ලබා දෙනවා ලංකාව ඇතුළත ඕනෙම ආයතනයක ඔබට කෙයාගිව කෙනෙක් විතර වැඩ කරන්න පුළුවන්. වටිනම අවස්ථාව අපේ door to door nursing private limited කියන ආයතනයේ ඔබට part time කෙයාගිව කෙනෙක් විදිහට හම්බ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් වැදගත්ම දේ මම කිව්වේ නැහැ. ඒ තමයි මේ කෝස් එක ලංකාවේ තියෙන අඩුම මිලට ලබා දෙන්නේ door to door nursing private limited අපි විතරයි. ඒ පුංචි රුපියල් 17500කට. ඒ 17500න් පුළුවන් ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න. මේ 17500 ඒකත් ඔබ එකපාර ගෙවන්න ඕනේ නැහැ. 2500ක් දීලා ඔබ මුලින් රෙජිස්ටර් වෙන්න. ඔබ මේ පාඨමාලාව පැවැත්වෙන දිනය වෙනකොට මේ මාසේ ජුනි මාසේ 26 වෙනිදා වෙනකොට ඔබ ඊටු 15000 ගෙවන්න පුළුවන්. ඒ ගෙවලා ඔබට ඒ පාඨමාලාව කරගෙන යන්න අවස්ථාව තියෙනවා. හැබැයි පුංචි ඩිස්කවුන්ට් රේට් එකක් අපි ලබා දීලා තියෙනවා. ඒ තමයි ඔබට පුළුවන් නම් එකවර මේ මුදල ගෙවන්න. එහෙම වුණොත් අපි 28.5ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. ඔබට 12500ක් එකවර ගෙවන්න පුළුවන් නම් ඔබට යම් කිසි ගාණක් ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් අපි දීලා තියෙනවා. ඉතින් මේ කාරණා ටිකත් එක්ක මේ පාඨමාලාව අවසානයේ අපේ එක part time ඔබ වැඩ කරනවා නම් ඒ වැඩ කරන කාලයට අපි ඔබට සර්විස් ලෙටර් එක දෙනවා. එතනින් පස්සේ අපි පටන් ගන්නවා ඇඩ්වාන්ස් කෝස් එක. මොකද මේ කොටස් දෙකකට අපි හදලා තියෙන්නේ. ඇඩ්වාන්ස් කෝස් එක අපි ඔබට මුලින්ම කියලා දුන්නට ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ෆීල්ඩ් එකේ වැඩ කරායින් පස්සේ තමයි ඔබට තේරෙන්නේ ඇඩ්වාන්ස් කෝස් එකේ වටිනාකම. ඒ ඇඩ්වාන්ස් කෝස් එකේදී අපි ඔබට කියලා දෙනවා NG feeding, pig feeding මේ වගේ දේවල් අපි කියලා දෙනවා. ඒ ටික කරයින් පස්සේ ඔබට ඒ සර්විස් එකත් එක්ක ඔන්න ඔබ රට යන කෙනෙක් බවට ක්වොලිෆයි වෙලා ඉවරයි. අන්න ඒ විදිහ අපි TVEC සර්ටිෆිකේට් එකත් එක්කම ඔබට මේක ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේක ටිකක් long term process එකක්. හැබැයි මේ වැඩේ වුණාම ඔබට ඔබේ සම්පූර්ණ මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් ඔබට හම්බ වෙනවා. ඉතින් මේ කාරණාව තමයි මට කියන්න වෙන්නේ. ඉක්මන් කරන්න මේ පළවෙනි බැච් එකට ගන්නේ අපි 25 දෙනෙක් විතරයි. දැනටමත් සීට්ස් කීපයක් වෙන් කරගෙන ඉවරයි. තව සීට්ස් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඉක්මන් කරන තරමට ඔබට වාසි. ඉතින් පළවෙනි බැච් එකටම ඇතුල් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ අවස්ථාව නැති කරගන්න එපා. ඉක්මනින්ම අදම පල්ලෙහා තියෙන WhatsApp numbers වලට කතා කරලා ඔබේ සීට් එක වෙන් කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ පාර තෝරගන්න door to door nursing private limited අපිත් එක්ක. එහෙනම් සුබ දවසක්. ඉල්ලෙන්න ජය වේවා.